අපි දෙන්න අද ගමේ ඉඳන් කොළඹ යන්න පිටත් වුණා. ඇත්තටම ඒ මොහොත නම් හරිම සංවේදී. මොකද අපේ පවුලේ අයත් එක්ක අපිට ඉන්න තියෙනවා නම් හැමදාටම ඒක තරම් සතුටක් නැහැ නේද? ඇස් කඳුළු වලින් පුරවගෙනම අපි දෙන්න මේ ආයෙමත් කොළඹ වලා පිටත් වෙන්න තමයි හදන්නේ. හැමදාටම අපේ අයත් එක්ක අපිට එකට ඉන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි මන්නම් හිතන්නේ අපි ජීවිතේ ලබන ලොකුම සතුට. මේ අපි ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදී ඒගොල්ලොත් එක්ක සතුටින් සරලව ජීවත් වෙන්න තමයි ඇත්තටම මම නම් කැමති. ඒත් ඉතින් අපිට තියෙන වගකීම් දිහා බලනකොට මේ ගමන නොයා ඉන්නම බැරි නිසා අද අපි දෙන්න මේ විදිහට පිටත් වුණා. මගදී කන්න මම ආශාව කරන කෑමක් ගත්තා. ඇත්තටම මං බඩීරිඟු කන්න හරිම ආසයි. එක තැනකින් නෙවෙයි අපි තැන් දෙකකින් අරන් කෑවා. ඉතින් යන අතරමඟදී අපිට ලොකු කරදරයක් වුණා. එකපාරම අපේ රතුමැණිකගේ රෝදයක හුලම් බැස්සා. ඒ කියන්නේ පැච් එකක්. ඉතින් එයාව කොහොම හරි අපි ගරාජ් එකක් ළඟට එකගෙන ඇවිල්ලා මේ විදිහට එයාටත් රෝදයක් දාලා හුලන් බලලා තමයි ආයෙමත් ගමන යන්න පිටත් වුනේ. මම හිතන්නේ මෙහි තියෙන රස්නෙත් එක්ක රතුමැණිකට දරා ගන්න බැරි වෙන්නේ. වාහනයක් වුණා අපිට උදව් කරනවා නම් මට නම් දැනෙන්නේ අපේම කෙනෙක් වගේ. ඒක නිසා අපි දෙන්න හරි ආදරෙන් එයාව පරිස්සම් කරගන්නවා. ඊට පස්සේ අපි නතර කරේ දවල්ට කෑම කන්න. උදේ කෑම එකවත් කන්න හිතේ සතුටක් තිබ්බේ නැහැ. මොකද අම්මලාව දාලා එනවා කියන්නේ ඇත්තටම දුක වේදනාව හංගගෙන ඊල් එකට නැගලා තමයි මම ආවේ. තාත්තා අපිට කෑම එකක් කොතලා දුන්නා. ඉතින් මේක කන්න තමයි අපි දැන් මේ නතර කරේ. අපි දෙන්න ඒකත් කාලා ආයෙමත් ගමන යන්න පිටත් වුණා. මෙතනින් පොල් අයිස්ක්‍රීම් දෙකකුත් කාලා ඇඟත් ටිකක් කූල් කරගෙන ආයෙමත් ගමන යන්න පිටත් වුණා. ගොඩාක් දුර ගමනක් නිසා ඉතින් ටිකක් වෙහෙසයි. චොක්ලට් වෙනම නෑනේ. තියනවද? චොක්ලට් නෝන. එකක්. අපි කනවා වගේම මැණිකටත් කවන්න ඕනනේ. ඒක නිසා අපේ රතුමැණිකව අපි මේ විදිහට තෙල් පොලිමේ තියලා එයාට තෙල් ටිකක් ගහගෙන තමයි ගියේ. මෙතන නම් විනාඩි 20කට වඩා අපි පොලිමේ හිටියා. ඉතින් මේ පහවදා උදේ ගමේ ගිහිල්ලා මේ දවස්වල ඇත්තටම අපේ ගම පැත්තට නම් ගොඩාක් රස්නේ. ඉතින් මගේ ස්කින් එකටත් පොඩි ඩැමේජ් වෙච්ච නිසා මං අද උදේම ට්‍රීට්මන්ට් එකකින් පටන් ගත්තා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඉවරලා මම මගේ කිචන් එකෙන් තමයි වැඩ පටන් ගත්තේ. අපි ඊයේ එනකොට අලුතින්ම බඩු ගෙනාවා. මොකද මිරිස් 3-5 ටික ඔක්කොම මම දන්නවා දැන් පුස් බැඳිලා ඇති කියලා. මොකද අපි පාවිච්චියට ගත්තේ නැහැනේ. මං මේ දේවලුත් අස් කරලා තමයි ගෙදර යද්දි ගියේ. ඉතින් ආයෙමත් අලුතින් බඩු ගෙනල්ලා මං මේ දේවල් වලට පිරෙව්වා. මේ විදිහට කිචන් එකත් අස් කරගෙන ඉවරලා උදේට මට වැඩ ගොඩාක් තියෙනවා. මොකද අපි මාසයක්ම ගෙදර හිටියේ නෑනේ. දැන් මුලින් ඉඳන්ම ගෙවල් අස්පස් කරලා ඒ දේවල් හොදන්න ඕනේනේ. ඒක නිසා මට පහවදා උදේට වැඩ කොට හරියක් තියෙනවා. सागर से मिलने का उसका तो सपना था।
උදේට කන්න අපිට මම බත් අග්ගල ගුලි හැදුවා. අපේ අම්මා කවදාවත් බත් දිසි කන්නේ නැහැ. එයා ඒවා වේලනවා. වේලලා මේ විදියට කොටාගෙන උදේට අග්ගල හදලා තමයි අපිට දෙන්නේ තේත් එක්ක බොන්න. ඉතින් මට මේ බෝතල් දෙක අම්මා දුන්නා. ඉතින් මං ගෙනල්ලා ඉවර වෙලා මේ ටික දැන් බැදලා ගුලි හදන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට අපි දෙන්නට කිරි දෙයක්කුත් හදාගෙන මේක උදේට කාලා මම උදේට උයන්න පටන් ගත්තා. මම ඔත උදේට යුවේ බීට් තලයි හාල් මැස්සොයි. හාල් මැස්ස මෙන්න මේ විදිහට උයලා බලන්න. ඇත්තටම හරිම රසයි. තෙල් දානවට වඩා මේක වතුරෙන් උයන එක තමයි රස. මට අම්මා තමයි මේක කියලා දුන්නේ. ගෙදරදී නම් නයි කොච්චි එහෙම අම්මා මේ හාල් මැස්ස එකට දානවා. ඒත් මට මෙහිදී නයි කොච්චි නැති නිසා අම්මිරිස් තමයි දැම්මේ. උදේ කෑම එකත් ලෑස්ති. ඇත්තටම මට දැන් හරීම බඩගිනි. හස්බන්ඩ්ුත් මට ටිකක් උදව් කරා කෑම එක හදාගන්න. ඉතින් අපි දෙන්න මේ කෑම එක හදාගෙන ඉවර වෙලා කාලා ආයෙමත් පොඩි ගමනක් තියෙනවා යන්න පිටත් වෙනවා. අපේ මොනිටරේ මේ දවස් ටිකේම අපිට වද දුන්න නිසා අපි ඒක හදාගන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් ගෙදරින් පිටත් වෙලා තෙල් පොලිමෙත් ඉන්න ඕන නිසා අපි වේල පහින්ම ගියා.
මොනිටරේ හදන්න බැරි ලොකු කේස් තිබ්බ නිසා අපි අලුතින් ආයෙමත් මොනිටර් එකක් ගත්තා. ඒක නම් කලින් එකට වඩා පොඩි. ඊට පස්සේ අපි දෙන්නා තෙල් පොලිමෙත් ඉඳලා අද පොඩ්ඩක් මේ පොලිමේ කට්ටි අඩු නිසා තෙල් ටිකක් ගහගත්තා. ඉතින් දැන් නම් හොඳටම රෑ වෙලා. ඇත්තටම අද දවස ගෙවුනේ මෙන්න මෙහෙම තමයි. දැන් ටිකක් හොඳටම රෑ වෙලා. අපි තෙල් ගහගෙන ඉවර වෙලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙමත් දවසක හම්බ වෙන්න. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. සුබ දවසක්.